නිතර කතා නොකිරෙන කොටසකට එන්න කැමති. මේක ටිකක් බරපතලයි. හැබැයි කතා නොකර වැඩක් නෑ. මේ කතා කළ යුතුයි. අපි ප්‍රේමයේ සමහර තැනක ගහලා තියෙනවනේ පොඩි ලේබල් එකක්. සම්මත අසම්මත කියලා ප්‍රේමයේ වර්ගීකරණයක් අපි දකිනවනේ. දැන් සම්මතය පිරිසිදුයි සංස්කෘතිකයි අසම්මතය පාපිෂ්ටයි. මේ අපි කියවා ගැනීමට ඔබතුමා එකඟද? මෙහෙමයි ප්‍රේමය නැත්නම් ආදරය කියන්නේ අතිශය පුද්ගලබද්ධ දෙයක්, පුද්ගල නිශ්චිත දෙයක් නේ. දැන් දිල්ෂාන් ආදරය හැටියට දකින්නේ දිල්ෂාන්ගේ ලෝකය තුල තියෙන ආදරය සහ ඔබේ අත්දැකීම් එක්ක ඔබ යන ජීවන ගමන. මගේ එක ඊට වඩා වෙනස්. තව කෙනෙකුගේ ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ අපි මේ පවත්වන මානව සම්බන්ධතාව, ප්‍රේම සම්බන්ධතාවම කියලා කියමු. මේක සම්මතයක්ද අසම්මතයක්ද කියලා තීරණය වෙන්නේ අපි ජීවත් වන පරිසරය තුළ තියෙන සංස්කෘතික බැඳීම් සහ ඒ සීමා තහංචි සහ අපි ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට ජීවත් වීම කියන කාරණේ තුළනේ. එහෙම නැත්නම් අපේ මේ සිත කියන දේ මේක අයාලේ යනවා. අපේ ආශා අපේක්ෂා සහ අපේ රාග ආදී කෙලෙස් මේවා එක්ක තමයි අපි මේ ජීවත් වෙන්නේ. එතකොට අපි මේ මනුෂ්‍යයන් ලෙස ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස අපිට වඩා ඉහළ චින්තන ශක්තියක් තියෙන මිනිසුන් ලෙස ප්‍රබුද්ධ මිනිසුන් ලෙස කටයුතු කිරීම කියන తත්වයේ තුල තමයි අපි මේ සියලු මේ සීමාවන් එක්ක අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අපේ මනස කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතකොට ප්‍රේමය අපි කෙනෙක් කෙරෙහි තියෙන දැන් මේ කියපු අන්‍යෝන්‍ය විශ්වාසය, අනිකා කෙරෙහි තියෙන කැපවීම, පරිත්‍යාගය මේ ආදී ගුණ සම්භාරයක් අපි මේකට එකතු කරගෙන තියෙන්නේ අපේ මේ ශිෂ්ටත්වය සහ අපේ ප්‍රබුද්ධත්වය මත. හරිද? අපි මේ தත්වෙන් මිදුනොත් අපිට සාමාන්‍ය තිරස්චින සතුන් වගේම කටයුතු කරන්න පුළුවන්. හරිද? නමුත් අපි එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒ කටයුතු කරන්නේ නැත්තේ සමාජ සම්මුතිය කියන එක අපි අගය කරන නිසා. හරි. එතකොට මේ සම්මුතිය තුල අපි ජීවත් වෙන නිසා. හරි. ඉතින් එතකොට විවාහයෙන් හෝ එහෙම නැත්නම් කෙනෙකුට පෙම්වතියට පෙම්වතා සහ පෙම්වතාට පෙම්වතිය කියන එක ඔවුන්ට අයිතිය පිළිබඳ කාරණයක් බවට පත් වුණොත් මේ මගේ පෙම්වතා, මේ මගේ පෙම්වතිය, මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමි පුරුෂයා කියන අයිතිය පිළිබඳ ඒ අදහස දැඩි ලෙස තියෙන අවස්ථාවක ඒක එහෙම තමයි. නීත්‍ය අනුකූලව කසාද බැඳ නම් එතකොට අපි හිතනවා ඔහුට ඇය හිමි අයිති. ඇය ඔහුගේ. ඔහු ඇයගේ කියන ඒ සන්තක වීම පිළිබඳ කාරණේ. ඊළඟට අපේ ධර්මෝපදේශ වල සීගාලුවාද සූත්‍රය වගේ තැනක අපි දන්නවා මේ පරදාර සේවනය කියන එක පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය මේවා හොඳ නැහැ කියන අදහස අපිට දීලා තියෙනවා. ආගමික ඉගැන්වීම් වලින් අපි ඒව ඉගෙනගෙන තියෙනවා. ඒතර අපි සදාචාරය කියලා දෙයක් තියෙනවා. සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒ අනුව තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අර සම්මුතියෙන් පිටපැනීම කියන එක එසේ නොයා ඒ සිදු නොවන තැනට වග බලා ගන්න අපි හුඟක් උත්සාහ කරනවා. හැබැයි එහෙම උණයි කියලා මේක අසම්මත ප්‍රේමය කියන එක නැත්තේ නෑ. හැමතැනම තියෙනවා. හරිද? දැන් බෞද්ධ සාහිත්‍යය ගත්තත් හරිද? මහා පදුම ජාතකයේ හරි අර අගබිසව මරුණට පස්සේ පදුම කුමාරයාට දැන් ඊට පස්සේ රජුරුව වෙන බිසවක් පාවා ගන්නවනේ. ඊට පස්සේ පදුම කුමාරයා රජුරුව යුද්ධයට යනවා. අර සුළුමාව සමග මේ තරුණ පුතා ගෙදරින් අර දෙවනුව පාවාගත්ත රජතුමා පාවාගත්ත මේ බිසව පදුම කුමාරයාට සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒක ඉතින් ඒවා ඒ කාලෙත් තිබිලා තියෙනවා. සද්ධර්ම රත්නාවලී මල්ලිකා බිසවුන්ගේ වස්තුවේ මල්ලිකා බිසව සුනකයෙකු සමග සම්භෝගයේ යෙදෙනවා. එහෙම සාහිත්‍ය ලියවිලා තියෙනවා. ඉතින් ඒව සම්මතය නෙමෙයි.
ඒවා අපි අනුමත කරනවත් නෙවෙයි. හැබැයි එවැනි දේවල් තියෙනවා. ඉතින් අසම්මත ප්‍රේම සම්බන්ධතාව අපේ සාහිත්‍ය කලාවල අරගෙන බලන්න. හැබැයි ඒවා ඊටාම රමණීය ලෙස නිර්මාණය කරපු කලාකෘති. මොකද මේක තමයි ජීවන යථාර්ථය. හංසවිලක් චිත්‍රපටය අරගෙන බලන්න. අසම්මත ප්‍රේම. දුහුළුමලක් චිත්‍රපටය අරගෙන බලන්න. විවාහ සංස්ථාව දෙදරාගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක එහෙම තමයි ඒ කතා ප්‍රවෘත්තිය ගොඩනැගුණේ. එක රචනයකට ඔටුනු දෙකක්. හරිද? එක කාන්තාවකට ඒකාන්ත විවාහක කාන්තාවක් තවත් විවාහයෙන් පරිබාහිර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වනවා. ඒ කියන්නේ රන් කෙන්දෙන් බැඳ අතැඟිලි කළ ආදරයයි ඈ පෙම් රැහෙනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ හෙට දිනේ සමුගන්නේ. ඉතින් මේ ලෝක දෙකක් අතර තනි වෙනවා. මේ ඔබතෝ කෝටිකයට ස්ත්‍රිය සහ පුරුෂයා මුහුණ දෙනකොට මේක ජීවිතයේ විශාල ව්‍යසනයක්. විශාල අර්බුදයක්. ඉතින් මෙවැනි අර්බුදත් එක්ක තමයි ජීවත් වෙන්නේ. තව එක වැදගත් කාරණයක් තියෙනවා. අපි ප්‍රශ්නය අපේ නොවන තාක් අපිට හුඟක් දාර්ශනික ලෙස මේවා විග්‍රහ කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි අනුන්ගේ ප්‍රශ්න, අනුන්ගේ ජීවන අර්බුද, ව්‍යසනවලදී අපි ඒකට විවිධ අර්ථකථන දෙනවා. එහෙම නෙමෙයි යා කරන්න තිබුණේ. මෙහෙමයි කරන්න තිබුණේ. මේක වැරදි. මෙතන මෙහෙමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හරි. එහෙම එදෙන්න හිටියට කමක් නැහැ. මේ ආදී වශයෙන් අපි එකිනෙකා අන්‍යයන්ගේ ජීවන අර්බුද අපේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරනවා. හැබැයි ප්‍රශ්නය Tamanගේ ප්‍රශ්නයක් බවට පත් වුණොත් ඒක Tamanගේම තනි පුද්ගල ප්‍රශ්නයක් බවට පත් වුණොත් අපිට ඔය කියන විදිහට විග්‍රහ කරන්න බැරි වෙනවා. මොකද හේතුව අපි හිතන්නේ භාවමූලිකව. මේක Tamanගේ ආත්මార్థකාමීව. එතකොට අපිට අර කියන පරිණත දෘෂ්ටියෙන් මේ දෙස බලන්න බැරි වෙනවා. ඒකයි අර අපි කියන්නේ ප්‍රශ්නේ Tamanගේ නොවන තාක් අපි සියලු දෙනා දාර්ශනිකයෝ කියලා. හැබැයි Tamanට මේ ප්‍රශ්නේ එනකොට හරි අමාරුයි විඳ දරා ගන්න. හරි අමාරුයි මේවට මූණ දෙන්න. අපි කෝපාවිෂ්ඨ වෙනවා. අපි සම්බන්ධතා අත්හරිනවා. කඩා බිඳ දමා ගන්නවා. යන්න යනවා. දික්කසාද වෙනවා. ඔය දේවල්. ඒ නිසා අපි ඇත්තටම අර අත්දැකීම් ලබනකොට ජීවිතයේ ව්‍යුත්පත්ති ඥානය ලබනකොට ඒක ඇත්තටම කාලානුරූපව ලැබෙන දෙයක්. ඒ කියන්නේ අපි තරුණ කාලේදී අපි හිතපු විදිහට නෙමෙයිනේ අද හිතන්නේ. ඒ නිසා ඒ පරිණත දෘෂ්ටිය ජීවිතය පිළිබඳව අපිට ලැබෙනකොට අපිට පුළුවන් වෙනවා මේ ජීවිතේ මොකද්ද? අපි අත්හැරීම කියන්නේ මොකද්ද? ඇත්තටම සැබවින්ම ආදරය කරනවා කියන්නේ මොකද්ද කියලා තේරුම්. අවසානයේදී දිල්ෂාන් අපි මොන දේ කරත් කොයිතරම් බැඳීම් තිබුණත් චිතකය දක්වා විතරයි යන්න පුළුවන්. හරිද? අපි මොනතරම් බැඳීම් තිබුණත් මොනතරම් ආදරය කරත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලා යනවනේ. එතකොට අපිට යන්න පුළුවන් ඒ දරසය දක්වා පමණයි. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ කියන්නේ මෙහෙමත් හිතනවා දැන් මහචරිතුම මේක පැහැදිලි කරනකොට ආදරය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගනීවි. ඒක හරියටම තේරුම් ගන්නකොට අපිට නැවත ආදරය කරන්න කාලයක් නෑ වගේ. ආදරය කියන එක සම්බන්ධයෙන් අපි අපේ අත්දැකීම් සහ සියල්ල තේරුම් ගන්න බලනකොට අපිට නැවත මුලින්ම ආදරය කරන්න කාලයක් ඉතුරු නැති වෙයි කියලා මට හිතෙනවා.